හරි මේ ප්‍රවේග කාල ප්‍රස්ථාර පටන් ගන්න තමයි හැදෙන්නේ මේ එදා මම දීපු පේපර් එකේ කියන්නේ 26 කට්ටියට දීපු පේපර් එකේ මම 11 වෙනි ප්‍රශ්නේ ඒ කොටසට අලුත් ප්‍රශ්නයක් දාන්න නැතුව අතරම දැම්මේ මේ පාස් පේපර් එකක්. ඒක 2008 ප්‍රශ්නේ. 2008 ප්‍රවේග කාල ප්‍රස්ථාර ප්‍රශ්නේ එහෙම තමයි මම දැම්මේ. හරි. මම ඒක පොඩ්ඩක් සාකච්ඡා කරලා ඉන්න. ඊට පස්සේ අපි ටික ටික ඉස්සරහට යන්න. මේකේ හොඳ හොඳ ප්‍රශ්නක් තියෙනවා. සාමාන්‍යයෙන් සාපේක්ෂ ප්‍රවේගයත් එක්ක සෙට් කරලා දීපු ප්‍රශ්න පවා තියෙනවා. හරි. අපි ඉස්සෙල්ලාම 2008 ගානෙන් ප්‍රවේග කාල ප්‍රස්ථාර වැඩි පටන් ගමු. හරිද? හරි එහෙනම් දැන් අපි කතා කරන්නේ 2008 ප්‍රවේග කාල ප්‍රස්ථාර ගාන මේක ඇවිල්ලා ඇප්ලයිඩ් එකේ පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස තමයි දීලා තියෙන්නේ. හරි. මෙයාලා අපිට කියනවා දුම්රියක් ඍජු මාර්ගයක ඒකාකාර v ප්‍රවේගයේ සාමාන්‍යයෙන් ගමන් කරනවලු. ඒ කියන්නේ දුම්රියක් තියෙනවා ඒක සාමාන්‍යයෙන් ගමන් කරනවා ඍජු ගමන් මාර්ගික මොන ප්‍රවේගයෙන්ද? v ප්‍රවේගයේ නෝමල් මෙයා ගමන් කරනවා. හරි. සාමාන්‍යයෙන් v ප්‍රවේගයෙන් තමයි මෙයා ගමන් කරන්නේ. හැබැයි අපිට කියනවා මාර්ගයේ අලුත් වැඩියා කටයුත්තක් නිසා දුම්රිය d දුරක් ඒකාකාර මන්දණයෙන් යනවලු. ඒකාකාර මන්දණයෙන් යනවලු. ඊට පස්සේ කියනවා මන්දණයෙන් ගිහිල්ලා u ප්‍රවේගයක් වෙනකන් ප්‍රවේගය අඩු කර ගන්නවලු. ඒ කියන්නේ දුම්රියක් නෝමල් එකේ v ප්‍රවේගයෙන් ගමන් කරනවා. හරිද? ඊට පස්සේ යාලා මාර්ගයේ බාධකයක් දකිනවා. එතකොට අර v වලින් තිබ්බ ප්‍රවේගය u දක්වා යාලා අඩු කර ගන්නවලු. ඊට පස්සේ කියනවා මේ දුම්රිය ඒ ලබා ගන්න u ප්‍රවේගයෙන් 2d දුරක් ගමන් කරනවා. එහෙනම් 2d දුරක් අර u ඒකාකාර ප්‍රවේගයෙන් මෙයා ගමන් කරනවා. ඊට පස්සේ කියනවා අනතුරුව 3d දුරක් ඒකාකාර ත්වරණේ චලිත වෙලා v ප්‍රවේගයෙන් නැවත ලබා ගන්නවලු. අනතුරුව 3d දුරක් ඒකාකාර ප්‍රවේගයෙන් මේ ත්වරණයෙන් චලිත වෙලා අර u කියලා තිබ්බ ප්‍රවේගය v දක්වා ලබා ගන්නවා කියලා තමයි කියන්නේ. හරිද? එහෙනම් අපිට කියනවා දුම්රිය චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳින්න කියලා කියනවා. හරිද? හරි. එතකොට මෙන්න මේකයි වැඩේ වෙන්නේ. එහෙනම් අපිට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් අඳින්න කියන්නේ මෙයා vt ප්‍රස්ථාරය අපිට අඳින්න කියන්නේ මේ දුම්රිය නෝමල් එකේ ගමන් කරනවා නම් ඒ කියන්නේ මෙන්න මේ බාධකයේ තිබ්බේ නැතුව ගමන් කරනවා නම් මෙයා කොහොමද ගමන් කරන්නේ? මෙන්න දැන් ඔක්කොම කොච්චර දුරක් ගමන් කරලා තියෙනවද? d 2id 3id කියන්නේ 6id දුරක් ගමන් කරලා තියෙනවා. අපි මේ 6id දුරක් ගියපු ගමනක් ගැන තමයි කතා කරන්නේ. හරිද? මම දැන් කතා කරන්නේ බාධකයක් තිබ්බේ නැත්තම් බාධකයක් නොතිබූ විට එයාගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මොකක් වෙයිද? බාධකයක් තිබ්බේ නැත්තම් මෙයා එයාගේ ප්‍රවේගය u දක්වා අඩු කරගන්න ඕනේද? එහෙම කරගන්න ඕනේ නැහනේ. ඒ කියන්නේ එයා මන්දණයෙන් තමන් කරන්න ඕනේද? බාධකයක් තිබ්බේ නැත්තම්. එහෙම කරන්න ඕනේ නැහැ. එයාට තිබ්බා මොන ප්‍රවේගයෙන්ම ඉස්සරහට යන්නද? මෙන්න මේ v ප්‍රවේගයෙන්ම ඉස්සරහට යන්න තිබ්බ බාධකයක් තිබ්බේ නැත්තම්. එහෙනම් බාධකයක් තිබ්බේ නැත්තම් එයාගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙන්න මේක වෙන්න ඕනේ නැද්ද? මෙන්න මේක වෙන්න එපේ. ඒතර එයා සම්පූර්ණයෙන් ගමන් කරන මොන දුරක්ද? 6d දුරක්. මම මේ සඳහා ගත වෙච්ච කාලය ගන්නම් කැපිටල් T කියලා. හරි? ඒතර බාධකයක් තිබ්බේ නැත්තම් මෙයාගේ ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙන්න මේක වෙන්න ඕනේ. ආයෙනම් මේ කැපිටල් T මට ලියන්න පුළුවන්. අපි දන්නවා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් මට ලැබෙන මොකක්ද? වර්ගඵලයෙන් විස්ථාපනය ලැබෙනවා. හරි? එහෙනම් මෙන්න මේ 6id සමාන වෙනවා මම මේ පාට කරපු කොටසේ වර්ගඵලයට. ඒ කියන්නේ v වතාවක් කැපිටල් T ට. ආයෙනම් බාධකයක් තිබ්බේ නැත්තම් මෙයාට මේ 6id දුර ගමන් කරන්න ගත වන කාලය මට ගන්න පුළුවන් 6id බෙදීම v කියලා. හරි? බාධකයක් තිබ්බේ නැත්තම් මෙයාට ගමන් කරන්න ගත වන කාලය මොකද්ද? 6id බෙදීම v. මම මේක ඉක්මනට මකනවා. බාධකයක් තිබ්බේ නැත්තම් තත්ත්වය තමයි මේ තියෙන්නේ. බාධකයක් තිබ්බේ නැත්තම් මෙයාට මේ දුර යන්න ගත වන කාලය 6id බෙදීම v. එහෙනම් ඕක තමයි තත්ත්වය. හැබැයි මේක නෙමෙයි අත්‍තරම මෙතන තියෙන තත්ත්වය. හරි? දැන් බාධකයක් තියෙනවනේ. බාධකයක් තියෙනවා නම් අපිට කොහොමද ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න වෙන්නේ? මෙන්න t මෙන්න v. එයා එන v ප්‍රවේගයෙන් තමයි ගමන පටන් ගත්තේ.
හැබැයි යාර බාධකයේ දැක්කට පස්සේ මොකද කරන්නේ? එයා ප්‍රවේගය එන්න අඩු කර ගන්නවා. බ්‍රේක් පාරක් දානවා. හිමින් සැරේ ප්‍රවේගය අඩු කරගෙන යා මන්දනයක් කරගෙන ආරම්භක ප්‍රවේගය v ප්‍රවේගයනේ මේ යමින් හිටියේ. ඒක කීය දක්වා අඩු කර ගන්නවද? ඒක u දක්වා අඩු කර ගන්නවලු. ඊට පස්සේ එයා තව යම් කිසි කාලයක් මේ u ප්‍රවේගයෙන් ගමන් කරනවලු. හරි? ඊට පස්සේ නැවත ත්වරණයක් අරගෙන මොන ප්‍රවේගය නැවත ලබා ගන්නවද? මේ v ප්‍රවේගය නැවත ලබා ගන්නවලු. හරිද? ඔන්න ඕක තමයි කතන්දරේ. එහෙනම් මෙයාලා කියන විදිහට v විල ඉඳන් u දක්වා ප්‍රවේගය අඩු කරගද්දී මෙයා d දුරක් ගමන් කරනවා. ඊට පස්සේ u ඒකාකාර ප්‍රවේගයෙන් මෙයා 2d දුරක් නේද? 2d දුරක් ගමන් කරනවා. ඔව්. ඊට පස්සේ නැවත u ප්‍රවේගය ඉඳන් v ප්‍රවේගයට වැඩි කරගද්දී 3d දුරක් ගමන් කරනවා. හරිද? හරි. එහෙනම් දැන් මම මේකේ කාලයන් ටික දාගන්නයි යන්නේ. කෙනෙක්ට පුළුවන් මේකේ කාලයන් ලකුණු කරද්දී මෙන්න මෙහෙම දාගන්න. මෙයාට t1, මෙතන t2, මෙතන t3 කියලා දාගන්න. එහෙම වුණොත් ඒකේ අදහස මොකද්ද? මෙතන ඉඳන් මෙතනට t1 කාලයක් ගත වෙලා. මෙතන ඉඳන් මෙතනට t2 කාලයක් ගත වෙලා. මෙතන ඉඳන් මෙතනට t3 කාලයක් ගත වෙලා. එතන මෙහෙම කාලය මාක් කරගත්තොත් ඒක අර ඉස්සරහට හරි කරදරයි. හරිද? ඒක නිසා ඔයාලා කාලය ලකුණු කරගද්දී මෙන්න මේ අදහසින් ලකුණු කරගන්න. ඒක ලේසි වැඩි. මෙන්න මේ ටිකට යන්න ගත වෙච්ච කාලය මොකද්ද? t1. හරි? මේ ටිකට යන්න ගත වෙච්ච කාලය t2. මේ ටික යන්න විතරක් ගත වෙච්ච කාලය t3. දැන් මෙතන t3 කියන එකේ අදහස් වෙනවද මෙතන ඉඳන් මෙතනටම යන්න ගත වෙච්ච කාලය කියන එක. එහෙම එකක් අදහස් වෙන්නේ නැහැ. දැන් t3 කියන එකේ අදහස් වෙන්නේ මෙන්න මේ 3id දුරක් යන්න ගත වෙච්ච කාලය විතරයි. හරි? නැත්නම් අර මෙතන t3 දාගත්තම පැටලෙන්න වරන වැඩි. ඒතකොට එහෙම දාගන්න එපා. මේ ටික ගත වෙන්න යන්න ගත වෙච්ච කාලය t1, මේ ටික යන්න ගත වෙච්ච කාලය t2, මේ ටික යන්න ගත වෙච්ච කාලය t3. එහෙම දාගමු. හරි? එහෙනම් මේ තියෙන්නේ බාධකයක් තිබ්බේ නැත්තම් ගමනට ගත වන කාලය. දැන් මම හොයන්න යන්නේ බාධකයක් තිබ්බනම්. දැන් මේ බාධකයක් තිබ්බනම් ප්‍රවේගාල ප්‍රස්ථාර නෙමෙයි. බාධකයක් තිබ්බොත් කොච්චර කාලයක් මෙයාගේ ගමනට ගත වෙයිද කියලායි මම දැන් හොයන්න යන්නේ. හරිද? එහෙනම් මම t1ව හොයන්න තමයි යන්නේ. t1ව හොයන්න තමයි යන්නේ. බලමු t1ට මොකක්ද දෙන්නේ කියලා. එහෙනම් මේකෙත් අපි දන්නවා මොකද්ද? x අක්ෂයේ සාමක සාධන කොටසේ වර්ගඵලයෙන් තමයි මොකක් නිරූපණය වෙන්නේද? විස්ථාපන නිරූපණය වෙන්නේ. එහෙනම් මේ d ට වාට උත්තරය ලියන්න පුළුවන් නේද? භාගය වැඩි කිරීම. දැන් මේ කිරීම එකපාර හිතන්න මේ ත්‍රිපිසීමක් වගේ. භාගය වැඩි කිරීම. සමාන්තර පාද දෙක එකතුව. මොකක්ද දෙන්නේ? u මේ පාදේ u මේ පාදේ v. u ධන v. භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බ කුස මොකද්ද? t1. මොකද t1 කියන්නේ මේකට ගත වෙච්ච කාලය විතරයි. හරි? ඒක සමාන කාටද? d ට. හරි? එහෙනම් මට t1 ට උත්තරය ලියන්න පුළුවන් 2d බෙදීම u ධන v කියලා. මම මේකට කියන අංක 1 කියලා. හරි? එහෙනම් මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස මගින් නිරූපණය වෙනවා t2 කාලයේදී කියපු දුර. එහෙනම් මට t2 හොයාගන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. t2 හොයාගන්න පුළුවන් මට මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය සමාන 2id ට. 2id ට සමාන වෙනවා මොකද්ද? u වැඩි කිරීම t1. t2 u වැඩි කිරීම t2. u වැඩි කිරීම t2. එහෙනම් t2 සමාන වෙනවා 2id බෙදීම u ට. t2 ට සමාන වෙනවා 2id බෙදීම u ට. මෙයා එනම් මම කියන අංක 2 කියලා. හරිද? එහෙනම් දැන් t3 හොයමු අපි. t3 හොයමු. අපි දන්නවා ආයෙත් මෙන්න මේ කොටසේ වර්ගඵලය සමාන වෙනවා කාටද? 3id ට. එහෙනම් මට එනවා 3id සමානයි. ඒකට දාන්න ඉතින් භාගය වැඩි කිරීම සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම. ඒත් u ධන v නේ. ලම්බ කුස t3. t3 දැන් t3 කියන්නේ මගේ මෙන්න මේ කැලට ගියපු කාලේ විතරයි. හරිම සරලයි. නැත්තම් මෙතන t3 මෙතනට දාගත්තොත් ඔයගලන්ට අර t2 රින t1 එහෙම දාගන්න වෙනවා. එහෙම මොකුත් ඕනේ නැහැ. හරි? මෙහෙම කාලේ දාගන්න පුරුදු වෙන්න. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. t3 වලට ලේසියෙන්ම ගන්න පුළුවන්. 6id බෙදීම u ධන v කියන. u ධන v කියන. එහෙනම් දැන් ඔයා මොකද කරේ? ඔයා t1 උත් හොයාගත්තා, t2 උත් හොයාගත්තා, t3 උත් හොයාගත්තා. එහෙනම් මම දැන් බාධකයක් තිබ්බනම්
මේ සමස්ත 6යි d දුර යන්න ගත වෙන කාලය මොකද්ද? මම කියන t dash කියලා. බාධකයක් තිබ්බනම් සමස්ත 6යි d දුර යන්න ගත වෙච්ච කාලය මොකක් වෙනවද? t2 ධන t1 ධන t2 ධන t3 වෙනවා. එතකොට 2යි d බෙදීම u ධන v ධන 2යි d බෙදීම u ධන 6යි d බෙදීම u ධන v වෙනවා. හරි 6යි d බෙදීම u ධන v වෙනවා. නේද? එහෙනම් බාධකයක් තිබ්බේ නැත්තම් මෙන්න මෙච්චර කාලයකින් මෙයා 6යි d දුර යනවා. බාධකයක් තිබ්බනම් මෙන්න මෙච්චර කාලයක් ගත වෙනවා. මෙයාට 6යි d දුරක් ගත වෙනවා. මේ ගමන් කරා. මට කියන්න මේ දෙකෙන් වැඩි කෙනා කවුද? වැඩි කාලය මොකද්ද? වැඩි කාලේ මෙයා වෙන්න බෑ. ඉතින් බාධකයක් තිබ්බනම් ඔහු හිමින් යන්නේ. බාධකයක් නොතිබ්බනම් ආතල් එකේ මෙයා අර v ප්‍රවේගයෙන් යනවා. එහෙනම් මේ කාලය වැඩිනේ. t dash වැඩි. t ට වඩා. හරි. අපෙන් අහන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ ඔයාගෙන් මෙන්න මේ කාල දෙකේ වෙනස මොකක්ද කියලා. හරි. මෙන්න මේ කාල දෙකේ වෙනස මොකක්ද කියලා කොච්චර අමතර කාලයක් ගත වෙනවද කියලා තමයි අහන්නේ. එහෙනම් ඉතින් මෙන්න මේ t dash එකෙන් මෙන්න මේ t ව අඩු කරාම උත්තරේ මෙන්න මේක කියලා පෙන්වුවා නම් හරි. හරිද? ඔක තමයි අපිට කරන්න තියෙන්නේ. මම නම් උඩ ටික ඔක්කොම මකනවා. උඩ ටික ඔක්කොම මකන්න. අපි ඉස්සල්ලාම t dash පොඩ්ඩක් සුළු කරගෙන ඉමු. අපි t dash පොඩ්ඩක් සුළු කරගෙන ඉමු. t dash පොඩ්ඩක් සුළු කරගෙන ඉමු. එතකොට මට එනවා මේ මට 2යි d එක එලිටක් දෙන්නේ. 2යි d එක එලිටක් දුන්නොත් මට එනවා 1 ධන 1 බෙදීම u ධන v ධන 1 යට u ධන 3 බෙදීම දැන් මෙතන 6යි d නේ තියෙන්නේ 3 බෙදීම u ධන v නේද? එහෙනම් 2යි d අපි u ධන v ව පොදු කළොත් u ධන v වතාවක් u පොදු කළොත් මට එනවා මෙතන u ධන මෙතනට එන්නේ u ධන v නේ u ධන v ධන 3යි u හරි. ආයෙත් මට මේක එනවා t dash මම මේ ගන්නෙ t dash පොඩ්ඩක් සුළු කරලම මම අරගෙන අඩු කරන්න හදන්නේ. ඒතර ලේසි මට වැඩි. u වතාවක් u ධන v ඔක්කොම u වගේ තියෙද? 3යි 4යි 5යි 5යි u ධන v. ඔන්න මගේ t dash. හරි. ඒතර මේක තමයි වැඩි කාලය. මේ තියෙන්නේ අඩු කාලය. ඒතර කාල දෙකේ වෙනස ගන්න අපි මේ වැඩි කාලෙන් මෙන්න මේ අඩු කාලය අඩු කරමු. හරි. ඒතර තමයි මට අපතේ නැත්තම් ගතවන අමතර කාලය සෙට් වෙන්නේ. හරි. එහෙනම් ඩෙල්ටා t මට එනවා. බාධකයක් තියාගෙන ගමන් කරොත් මට මෙච්චර කාලයක් ගත වෙනවා. 2යි d වතාවක් 5යි u ධන v බෙදීම u වතාවක් u ධන v. බාධකයක් තිබ්බේ නැත්නම් ආතල් එකේ මෙයාට 6යි d බෙදීම v වේගෙන් යන්න තිබ්බා. 6යි d බෙදීම v වේගෙන් යන්න තිබ්බා. එහෙනම් මේක තමයි කාල වෙනස අපිට මේ බව පෙන්වන්න තියෙන්නේ. ඔන්න මොකක්ද දෙයක් තියෙන බව පෙන්වන්න. බලමු අපි මේ ප්‍රකාශනය වෙනකන් සුළු කරගන්න. හරි. හරි. එහෙනම් අපි පොදු හරය ගමු. uv වතාවක් u ධන v කියලා. හරිද? එතකොට මෙයා වැඩි වෙන්න ඕනේ v ගෙන්නේ. එතකොට 2යි dv 5යි u ධන v වෙනවා. ඍණ 6යි d වැඩි වෙන්න ඕනේ u වතාවක් u ධන v ගෙන්. u වතාවක් u ධන v ගෙන්. හරි. අපිට පෙන්නන්න තියෙන්නේ යට කෑල්ල හරි uv වතාවක් u ධන v උඩ කෑල්ල චුට්ටක් හදාගන්න වෙනවා තව. ඒත් අපිට පොදු හරයක් ඇදගන්න බෑ නේද? හරි මේකේ තමයි මේ පොදු හරයක් ඇදගමු 2යි d ඇදගමුකෝ. 2යි d ඇදගත්තොත් මම මේව සුළු කරගන්න මට එනවා 5යි uv ධන v වර්ග. මෙතන දැන් 2යි d ඇද්ද කියලා දැන් මෙතන 3ක් තියෙනවානේ. එතකොට මට එනවා ඍණ 3යි u වර්ග ඍණ 3යි uv නේ. ඍණ 3යි uv. ඍණ 3යි uv. ඊළඟ 5යි uv ධන v වර්ග 2යි d ඇද්ද 3 එනවා
3u වර්ග ඍණ 3uv. හරි ඇති කියලා හිතෙනවා. හරි බලමු. සුළු කිරීම නම් අපරණ කරගන්න පුළුවන් මේ දෙක හරියේ. මෙයා හරි මෙයා හරි. 2d බෙදීම uv වතාවක් u ධන v. ඒ ටික හරි. ඒ ටික කොහොමද තියෙන්නේ? මේ දෙකේ වෙනස මොකද්ද? 2uv ධන v වර්ග ඍණ 3u වර්ග. මේක අපි ගත්තොත් v වර්ග ඍණ 3u වර්ග. හරි බඩු හරි. උත්තරේ නා. හරි. මේක දැන් කඩා ගන්න තියෙන්නේ. මේක v වර්ගයේ වර්ග සමීකරණයක් විදිහට හිතන්නත් පුළුවන්. හරි. නැත්තම් e වර්ගයේ වර්ග සමීකරණයක් විදිහට සාධක කඩා ගන්න. එහෙම නැත්නම් ඉතින් අරගෙන පොඩ්ඩක් දිගහැරලා බලන්න. දිගහැරලා බලපුව ගමන් ඉතින් මේකේ නෝ. හරි. උත්තරේ මෙතනින් දාලා දාන්න. එතකොට uv වතාවක් u ධන v. මේක නැත්තම් e වර්ගයේ වර්ග සමීකරණයක් විදිහට සාධක කඩන්න. මං කියන්නේ ඉතින් සාධක කඩ ඉන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ මෙතනට ආවට පස්සේ ඔයගොල්ලන්ට පේනවනේ අරක දිගහැරියාම මේක තමයි එන්නේ කියලා. එහෙනම් මේක අකුලන්න පුළුවන් ඉතින්. බව වෙන උත්තරේ දීලා තියෙනවා. u ඍණ v වතාවක් u ධන 3u. හරි. උත්තරේ ගන්නට එනවා. හරිද? ඔබ තමයි 2008 ගානේ තියෙන්නේ ලොකු ගානක් නෙමෙයි සරල ගානක්. හැබැයි අර තේරුම් ගන්න ඕනේ මොකද්ද කියන්නේ කියලා. හරි.